ඇමරිකාව සමාධාන යෝජනා 15ක් දාලා ඒ අතරේ දහස් ගණන් මැරින් හමුදා බටෙන් මැද පෙරදිගට යවන්නේ ඇයි? සමහර විට මේක සමාධානයක් නෙවෙයි. මේක යුද්ධෙට පෙර අවස්ථාවක් වෙන්න පුළුවන්. ට්‍රම්ප් තමන්ගේ ට්‍රුත් සෝෂල් ගිණුමහරහා ප්‍රකාශ කරනවා ඉරානය සමග සටන් විරාමයකට අදාළ යෝජනා 15ක් ගැන. ඒකෙන් බැලූ බැල්මට පේන්නේ ඇමරිකාව මේ උණුසුම් තත්ත්වය යම් තරමකට සමනය කරන්න උත්සාහ දරනවා කියලා. හැබැයි ඒ ප්‍රකාශයත් එක්කම තිරේ පිටුපස තවත් දෙයක් සිද්ධ වෙනවා. ඇමරිකානු මැරින් බටින් දහස් ගණනක් ගල්ෆ් කලාපයට පිටත් කරලා හැරලා අවසానයි. පොඩ්ඩක් හිතන්න. රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාමය ගැන කතා කරද්දී ඊට සමාන්තරව මෙච්චර දැවැන්ත මිලිටරි බලයක් ඒ කලාපයටම ගුණ කරන්නේ ඇයි? ඇමරිකාව කියන්නේ තමන්ගේ සම්පත් නිකරුණේ නාස්ති කරන රටක් නෙවෙයි. ඒ කියන්නේ මේ සාම කතාවයි මේ හමුදා මෙහෙයුමයි කියන දෙකම එකම මාස්ටර් ප්ලෑන් එකක කොටස් වෙන්න පුළුවන්. මේක ලෝක ඉතිහාසයේ පළවෙනි වතාව නෙවෙයි. අතීතයේ තියා බැලුවොත් සාම සාකච්ඡා යන අතරතුරම ඉතාමත් දරුණු ගණේ හදිසි මිලිටරි ප්‍රහාර එල්ල වුණු අවස්ථා ඕනෑතරම් තියෙනවා. ඇත්තටම බැලුවොත් මේක ඉතාමත් සූක්ෂම උපාය මාර්ගයක්. එක පැත්තකින් සතුරා මානසිකව රිලැක්ස් කරනවා. අනිත් පැත්තෙන් ලෝක අවධානය වෙනතකට යොමු කරනවා. අවසානයේ ප්‍රහාර එල්ල කරන්නේ සතුරාට කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි විදිහට. ඒ කියන්නේ මේ සාම කතා සමහර වෙලාවට ලොකු විනාශයක් වහන්න දාපු කවර් එකක් වෙන්න පුළුවන්. මගේ විශ්ලේෂණයට අනුව ට්‍රම්ප් ප්‍රසිද්ධියේ සාමය ගැන කතා කළාට මෙතන ඉතාමත් භයානක සැඟවුණු අර්ථයක් තියෙනවා. එක්කෝ මේක සටන් විරාමයක් වෙන්න පුළුවන්. නැත්නම් ෂණික ගොඩබිම් ආක්‍රමණයක් වෙන්න පුළුවන්. මේ මැරින් බටෙන් පිටත් කර හැරීම එක් ආරක්ෂක පියවරකට වඩා මහා පරිමාණ ආක්‍රමණයක පූර්ව සූදානමක් වෙන්න පුළුවන්. අද උන් සාකච්ඡා මේෂයට එනවා වගේ පෙන්නයි. හැබැයි හෙට වෙද්දි උන් සැබෑ ලෙසම යුද්ධ පෙටියට බැහැලා ඉන්න පුළුවන්. ඔයාට හිතෙන්නේ මේක උදු අහම්බයක් කියලාද? නැත්නම් ඊටමත් සැලසුම් සහගතව කරපු රැවටීමක් කියලාද? සාම සාකච්ඡාවක් නැත්නම් යුද උගුලක්? ඇත්තටම ඇමරිකාව උත්සාහ කරන්නේ යුද්ධ නවත්තන්නද? නැත්නම් දෙපාර්ශවයේම තමන්ගේ පාලනයට නතු කරගෙන තමන්ගේ ඊළඟ දේශපාලන කිත්ත අදින්න ස්ටේජ් එක සෙට් කරගන්නවද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මතක ඇතුව අපේ පේජ් එකත් ෆලෝ කරන්න. තවත් කෙනෙක්ට රස විඳින්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මතක තියාගන්න ඉදිරි දින කිහිපය මුළු ලෝකෙම ඉරණම වෙනස් කරන දින කිහිපයක් වෙන්න පුළුවන්.